ඔයාලා මේ වගේ බොක්සස් හෙව්වනම් ඔන්න දැන් මගෙන් ඔයාලට මේවා ගන්න පුළුවන්. මේ බොක්සස් තමයි මේ දවස්වල ට්‍රෙන්ඩින්ග්ම යන බොක්සස්. ඉතින් ඔයාලටත් මේවා මට කියලා හදාගන්න පුළුවන්. හායි කොහමද හැමෝටම? හැමෝම සතුටින් හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා වෙනද වගේම. ඉතින් අද දවස ඔයාලගේ කොහමද? ඔන්න අවුරුදුත් ළඟම එනවා. ඉතින් ඔයාලා අවුරුද්දට කොහමද ලෑස්ති වෙන්නේ? ගෙවල් ලස්පස් කරලා ඔයාලා ලෑස්ති වෙනවද? අපේ ගෙදර නම් මෙලොව දෙයක් තාම කරලා පටන් ගත්තේ නෑ. ඔයාලගේ තත්ත්වය කොහමද? හරි කචපච ඕන නැහැ. අපි යමු එහෙනම් අපේ vlog එකට. අද මම මොනවද ගෙනාවේ කියලා බලන්න. අද vlog එකකින් මම ඔයාලට අරගෙන ආවේ සමහර විට මේක ඔයාලා මම මේ පෙන්වන්න හදන දේ. ඔයාලා සමහර විට හොයන්නේ නැති. ඉතින් එහෙම හොයපු කෙනෙක්ට ඔන්න ඒක මගෙන් ගන්න පුළුවන් මගේ small business එක හරහා. අපි බලමු ඒ මොනවද කියලා. එක මේ දවස්වල trending යන දෙයක්. transparent box. මම දැන් නම කිව්වට පස්සේ ඔයාලට idea එකක් එනවා ඇති. මම පැත්තෙන් pictures වගේක් දාන්නම්. මොනවාද කියලා එතකොට ඔයාලට idea එකක් ගන්න පුළුවන් නේ. ඉතින් ඔයාලත් මේ වගේ දේවල් හෙව්වනම් ඔන්න මගේ page එක හරහා ගන්න පුළුවන්. මගේ ලවස page එක හරහා. ඉතින් ඒවා 100%ක් මගේ මේ අත්දකින් හැදෙන දේවල්. ඉතින් 100%ක් handmade. ඉතින් ඔයාලා මේ වගේ දේවල් හෙව්වනම් ඔන්න මගේ page එක හරහා මං හරහා ඔයාලට ගන්න අවස්ථාව තියෙනවා. හරි කොහොම හරි ඒ දාපු pictures වලින් මේ ඔයාලට දාපු ඒවා එක item එකක් නම් මම කලින් introduce කරා. හරිද? ඒ කියන්නේ ගොඩක් ගිය අවුරුද්දේ නොවැම්බර් මේ අවුරුද්දේ ජනවාරි වල තමයි මම ඒක ඉස්සලම එළියට දැම්මේ. ඉතින් තව අලුත් boxes දෙකක් ටිකකුත් මම හදලා තියෙනවා. ටිකක් නෙවෙයි දෙකක් විතර. ඔයාලා මගේ කලින් vlog එක බැලුවා නම් ඔයාලා දකින්න ඇති මම අලුතෙන් bento box එකක් හැදුවා transparent. ඒකත් එකක්. ඉතින් ඒකත් මම අලුතෙන් හැදුවේ ඔයාලා වෙනුවෙන්ම. ඉතින් ඒකත් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඒක මම මගේ WhatsApp catalog එකේ දාලා තියෙනවා. මගේ page link එක මම description එකේ දාලා තියෙනවා. ඒක හරහා ඔයාලට WhatsApp මට message දාන්න පුළුවන්. මම catalog එකේ update කරලා තියෙන්නේ. ඉතින් මම තව අලුත් box ideas දෙක තුනක් හැදුවා. අපි බලමු එහෙනම් මේ මොනවද කියලා. දැන් පේනන යන්නේ ඔයාලට transparent boxes. ඒක ඔයාලට ස්ක්වෙයාර් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ රවුන්ඩ් ෂේප් එකකට ගන්න පුළුවන්. ඔයාලට කේක් වලට ඊට පස්සේ gift කරන්න ගොඩක් දේවල් වලට ඒක ඔයාලට යූස් කරන්න පුළුවන්. ඒක මාරම ලස්සනයි gift items දැම්මට පස්සේ. ගොඩක් කට්ටිය මං හරහා දැන් ඒක කරනවා. ඒක පොඩක් ට්‍රෙන්ඩින් ගියා මම page එකේ දැම්මට පස්සේ. ඉතින් කට්ටිය ගොඩක් දෙනෙක් මේ boxes මගෙන් ඉල්ලලා දැන් එයාලගේ ව්‍යාපාරයෙන් සාර්ථකව කරගෙන යනවා. ලස්සන gift items. ඉතින් ඒවා දැක්කම මට සතුටුයි. මොකද මගේ අද්දකින් හැදුන boxes වල දාලා ඒ වගේ ලස්සන gifts කරාදී ඉතින් කාඩබ්ඩ ආඩම්බර නැත්තේ. හරි අපි බලමු. මම order එකට හදපු boxes ටිකක් තියෙනවා. මම ඒ නිසා ඔයාලට පෙන්නන්නම්. මම ඒකයි vlog එකක් කරන්නත් හිතුවේ. නැත්නම් මට මේ වගේ order එකක් හැදුවොත් තමයි මට ඔයාලට ඒක පෙන්නන්නත් පුළුවන් වෙන්නේ. ටන්ටඩා! මේ තියෙන්නේ ස්ක්වෙයාර් ෂේප් සයිස් එක. මේක දිග පළල උස ඔක්කොම අගල් 10 සයිස් එකට තමයි කරලා තියෙන්නේ. මේ වගේ ඔයාලට ribbon colors change කරගන්න පුළුවන්. මම මේක හදලා තින්නේ fully white එකකින්. ඔයාලට color එකකිනුත් කරගන්න පුළුවන්. හැබැයි color එකෙන් කරොත් එහෙම ගාණ වැඩි වෙනවා. ඒක කියන්න ඕන. ඒ වෙනුවට ඔයාලට මේ වගේ fully white එකකින් කරලා මේ වගේ ribbon colors change කරගන්න පුළුවන්. මේ මම order එකකට හදපු boxes. ඉතින් ඔයාලට මේකට කේක් දාන්න පුළුවන්. ඊට පස්සේ නැත්නම් gift arrange කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් වලට ඔයාලට මේක use කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය වගේ කේක් වලටයි gifts වලටයි තමයි මේක use කරන්නේ. අර teddy bears දාලා ඊට පස්සේ water bottle chocolates එම දාලා ලස්සනට කරනවා. ඉතින් කට්ටිය මේ තියෙන එක. ඉතින් ඔයාලට මේක මගේ ලවස page එක හරහා ගන්න පුළුවන්. මම link එක කලින් කිව්වා වගේම description එකේ දාලා තියෙනවා. ඒක හරහා මට WhatsApp message එකක් දාන්න. මොකද orders බාරගන්නේ WhatsApp හරහා විතරයි. ඉතින් මේ වගේ හෙව්වනම් ඔයාලා boxes අන්න මගෙන් ගන්න පුළුවන්. විශේෂම දෙයක් කියන්න ඕන. දැන් මේවා සාමාන්‍ය කේක් බඩු කඩවල වල තියෙනවා. හරිද? ඒ වුණාට ඒ තියෙන්නේ එක size එකක්. කියන්නේ size එකක් හෝ දෙකක්. ඒ වුණාට මේක විශේෂත්වය වෙන්නේ දැන් මේක මගේ අතින්ම හැදෙන දේවල්නේ. එතකොට ඔයාලට මේවා sizes customize කරගන්න පුළුවන්. ඔයාලට ඕන විදිහට. ඒ කියන්නේ දිග පළල උස ඔයාලා කැමති size එකකට customize කරගන්න chance එක තියෙනවා. ඒක තමයි විශේෂත්වය. ඉතින් ඔයාලට කමකින් ගන්න පුළුවන්. මම කලිනුත් කිව්වා වගේ මම කලින් bento box එකක් දැම්මනේ. ඊට පස්සේ ඒකට ලොකු ප්‍රතිචාර හම්බුණා ඇත්තටම. ඒක මම ගොඩක්ම හැදුවේ අර Pinterest එකේ ඔයාලා දැකලා ඇති ඒ bento box එක. ඉතින් මේ
ඒ විදිහටම වෙන්න වගේ හෑන්ඩ් කට් වලින් තමයි මම ඒක කරේ. ඒකට ලොකු ප්‍රතිචාර හම්බුණා. කට්ටිය මගෙන් ඔඩර්ස් දැම්මා. දාලත් ඉවරයි. ඉතින් ගණන් මිනුම් ඔක්කොම මගේ WhatsApp කැටලොග් එකේ තියෙනවා. ඔයාලට එකෙන් බලන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ එකට යමු. ඊළඟ එක තමයි මෙන්න මේක. මේකත් බෙන්ටෝ බොක්ස් එකක් තමයි. මේකත් කස්ටමයිස් කරලා හදපු බෙන්ටෝ බොක්ස් එකක්. එයා මට මේ විදිහට තමයි ඕන කිව්ව කලින් එකේ මම හැන්ඩල් එකක් දාලා තිබුණේ. උනාට මේක එයාට හැන්ඩල් එක නැතුව මේ විදිහට තමයි ඕන කිව්වේ. රිබන් එක දාලා මෙන්න මේ වගේ ස්ක්වෙයාර් විදිහට. ඔයාලට මෙතන පේනවා ඇති මෙතන මේ සෙපරේට් එකක් දාලා තියෙනවා. එතකොට මේ පොඩි පැත්තේ ඔයාලට මල් නැත්තම් කප් කේක් එහෙම නැත්තම් චොක්ලට්ස් ඒ මොනවා හරි ඔයාලට අරේන්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තේ බෙන්තෝ කේක් එක දාන්න තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒක. මේක මම තාම WhatsApp කැටලොග් එකේ දාලා නැහැ. මම තාම page එකේ දාලා නැහැ. ඉස්සෙල්ලාම YouTube එකේ තමයි යන දැම්මේ. මේ තියෙන ඒක. මේකේ කලර්ස් තුනකින් කස්ටමර් ඉල්ලුවා. මම තාම තියෙනවා පෙන්නන්න. පෙන්නන්න. ඊට පස්සේ මේ තියෙන රතු පාට. ඒක හරි ලස්සනයි රතු පාට. ඊට පස්සේ මේ තියෙන කළු පාට. ඔයාලට මේක white එකෙන් ගන්නත් පුළුවන්. කස්ටමර් ඉල්ලුවේ මේ කලර්ස් වලින් යාලට කේක් arrange කරන්න ඕන කියලා. ඔක්කොගෙම සෙපරේට්ස් දාලා තියෙනවට සෙපරේට් නැතුව ඕනනම් ගන්නත් පුළුවන්. කැමති විදිහට ගන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ විශේෂම දේ මේවා කස්ටමයිස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇත්තටම දැක්කම ආසයි මේ ඉස්සර මම ගිෆ්ට්ස් කරා. ඒ කියන්නේ චොක්ලට් ගිෆ්ට්ස් මේ බොක්ස් එකෙන් මම කරා. පස්සේ ඒක නවත්තලා තමයි මම මේ වලට බැස්සේ. උනට මට දැන් හරි ආසයි මේ ඒවත් කරන්න. මම දැන් අර වෙන බිස්නස් එකකුත් කරනනේ පයිප් ක්ලීනර් ගිෆ්ට් බොක්සස්. ඒත් එක්කම කරනවද නැද්ද කියලා මම තාම හිතලා නැහැ. මොනවා වුණත් මං කැමති අලුත් දේවල් කරන්න. ඉතින් මේත් ඒ වගේ දෙයක් මේවත් කේක් දාන තමයි ඔන්න මේකත් මගෙන් දැන් ගන්න පුළුවන් ඉස්සරහට ඔයාලට. මේකේ අර කලින් ගියා වගේ මේ ගණන් තාම දාලා නැහැ. ඒකත් කස්ටමයිස් විදිහට ගණන් දාලා නැහැ කිව්ව WhatsApp කැටලොග් එකේ ගණන් දාලා නැහැ. මම මේක දැන් YouTube එකට දැම්මට පස්සේ මම පස්සේ ගිහලා අප්ඩේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේක ගන්න පුළුවන්. ඒ නිසා මගේ ලවස page එක අමතක නොකර follow කරලා තියාගන්න ළමයි. මොකද අලුත් දේවල් ගොඩාක් මම ඉස්සරහට ගේනවා මේ වගේ. අලුත් දේවල් නම් ඉතින් ලවස තමයි. දැන් පෙන්වන්න හදන දේ සාම්පල් එකක් විදිහට තමයි මම හැදුවේ. ඒක තාම ෆිනිෂ් කරලාත් නෑ. මම මේක හදන විදිහ මම ඔයාලට මේ පැත්තෙන් වීඩියෝ එකක් දාන්න, වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි ඔයාලා ඒකෙන් අයිඩියා එකක් ගන්න. තාම ඒක ෆිනිෂ් නෑ. ඒ කියන්නේ ඒකට බෝ එකක් යන බොක්ස් එක උඩින් මට බෝ එකට කට් එක තාම print කරගන්න බැරි වුණා. ඉතින් මට ඒක තාම හදාගන්න බැරි වුණා. ඒකට මට වීඩියෝ එකට මේක ඔයාලට පෙන්වන්න ඕන. එච්චරටම හදිස්සි මට. මොකද ලස්සන දේවල් ඇත්තට මේව ෂෙයා කරගන්න මම හරි ආසයි. හරි අපි බලමු මේ මොකද්ද කියලා. මෙන්න මේක. ටඩා. රිබන් හැන්ඩල් දෙකකින් තමයි මේක එන්නේ. මේකත් ඔයාලට කස්ටමයිස් විදිහට හදාගන්න පුළුවන් කස්ටමයිස් සයිසස් වලින්. මම මේක හදලා තියෙන අර white එකකින්. අනිත් දේ කියන්න ඕන. මම දැන් කලින් කලර් වලින් පෙන්නුවානේ. ඒ කලර් මේ white එකට වැඩිය ඝනකම අඩුයි. එතකොට අර ලොකු weight එකක් ඒ කියන්නේ ලොකු බරක් ඒ box එක ඇතුළට දාන්න බෑ. බෙන්ටෝ box එකක් chocolates වගේ නම් okay. ඒ වුණාට ඊට වැඩිය ලොකු size එකකට ඒ කියන්නේ ලොකු බරකට ඒ box එක හරියන්නේ නැහැ. මේ වගේ white එකක් නම් okay. මොකද white එක ඝනකම වැඩි. ඒ නිසා අවුලක් නැහැ. මේකටත් ඔයාලට කේක් දාන්න පුළුවන්, මල් දාන්න පුළුවන්, chocolates දාන්න පුළුවන්, gift දාන්න පුළුවන්, ඕන දෙයක් දාන්න පුළුවන්. මේ තියෙන එක මේක තමයි මේක උඩට බෝ එකක් යනවා. මේ මම මේක දැකලා නැහැ අතන ලංකාවේ කවුරු කලින් කරලා තියෙනවා. ඒ නිසා තමයි මම කරන්න පටන් ගත්තේ. තාම ෆිනිෂින් නැති නිසා මම මගේ page එකේවත් දැම්මේ නැහැ. ඒකත් ඔන්න ඉස්සෙල්ලාම YouTube එකේ ඔයාලට බලන්න තමයි දැම්මේ. මේකත් ඉස්සරහට ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් දේවල් ඔයාලට ඕන නම් මගේ ලවස් page එක කලින් කිව්වා වගේ follow කරලා තියාගන්න. මොකද අලුත් updates මම ඒකේ දානවා. තියෙන ඒක මම ඔයාලට රවුන්ඩ් බොක්ස් එකක් පෙන්නුවේ නෑ නේද? මං ගාව එකක් තියෙනවා. හැබැයි ඒකේ මම අර මගේ අනිත් බිස්නස් එකේ වැඩක් කරලා තියෙන්නේ. අපි උන්ට බලමු මම වලට පෙන්නනම් ඒකේ අයිඩියා එකක් ගන්න. එතකොට
ඔයාලට ඕඩර් එකක් වුණත් දාන්න පුළුවන්. දැන් ඔයාලා ඉස්සලා ස්ක්වෙයාර් ෂේප් දැක්කනේ. මේ තියෙන්නේ රවුන්ඩ් ෂේප් එක. මේක නම් මම මේ මගේ අර මොබෙරි අලුත් බිස්නස් එකේ මේ පයිප් ක්ලීනර් gift box මම පටන් ගත්තනේ ලංකාවේ පළවෙනි පාර්ට් ඒකත් ඔන්න මම තමයි කරන්න පටන් ගත්තේ. ඉතින් ඔයාලට පයිප් ක්ලීනර් මේ වගේ gift boxes මගෙන් ගන්න පුළුවන්. අලුත්ම අයිඩියා එකකට හදපු ඒවා ග්‍රැජුවේෂන්ස් වලට ඊට පස්සේ උපන්දින වලට ඇනිවර්සරි වලට ඔයාලා කැමති දෙයකට ඔන්න මේ වගේ ගිෆ්ට්ස් එහෙම ගිෆ්ට්ස් කියන්නේ පයිප් ක්ලීනර් gift boxes මගෙන් ගන්න පුළුවන් ලස්සන ලස්සන ඒවා මොබෙරි page එකේ මම හදපු දේවල් දාලා තියෙනවා. ඉතින් ඔයාලට එකකින් බලන්න පුළුවන්. ඉතින් ලවාස page එකේ මේ page දෙකක් තියෙනවා දෙකක් කරන්නේ. ඉතින් මේ ලවාස page එකෙන් ඔයාලට මේ box එක විතරක් ගන්න පුළුවන්. මේ වගේ round shape box එක sizes customize කරගන්න පුළුවන් කලින් කිව්වත් වගේ. මේ තියෙන්නේ මේ විදිහට හදපු ඒවා. මේවා ඉතින් ඔයාලට මකින් විතරයි ගන්න පුළුවන්. අපෝ නෑ මගේ විතරක් නෙවෙයි දැන් කට්ටිය ගොඩක් කරනවා. කොහොම හරි එක මම එහෙම කියන්නම් දැන් පොඩ්ඩක් කලින් කළා තියෙනවා. මම නෙවෙයි පළවෙනියා. මට කලින් එක කළා තියෙනවා කට්ටිය. උනාට අර මම වීඩියෝ එකක් දාලා එක පොඩ්ඩක් පබ්ලිෂ් කරාට පස්සේ ඒක පොඩ්ඩක් ට්‍රෙන්ඩින් ගියා. ඊට පස්සේ මගෙන් පස්සේ ගොඩක් කට්ටිය මේක කරන්න ගත්තා. ඉතින් දන්නේ නැද්ද කොපි කැට්ස්ලා බිහි වෙනවා. ඉතින් කමක් නැහැ. ඉතින් කීයක් හරි හොයාගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඉතින් මගේ ප්‍රොඩක්ට්ස් හොද හින්දා කට්ටිය මං ගාට එනවා. තමයි මට තියෙන එකම සතුට. ගැන මම ඉතින් හිතමානී ආඩම්බරයක් තියෙනවා ළමයි. ස්මෝල් බිස්නස් එකක් කරනවා කියන්නේත් ඔන්ලයින් ලේසි දෙයක් නෙවෙයි. එක එක ප්‍රශ්න එනවා. ඒවට සැලෙන්නේ නැතුව අපි ඉස්සරහට යන්න ඕන. හරි එහෙනම් ඔන්න මගේ අලුත් අයිටම්ස් ටික ඔයාලට පෙන්නුවා. ඒවා හොඳයි නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලගේ අදහස් කොහොමද කියලා. ඉතින් අලුත් දේවල් ගොඩක් ඉස්සරහට මගේ බිස්නස් එක හරහා ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ බිස්නස් එකට වුණත් පෞද්ගලික දෙයකට වුණත් ඉතින් ඔන්න මගෙන් මේ දේවල් ගන්න පුළුවන්. හරි එහෙනම් මම අදට යනවා. මම vlog එක ඉවර කරන්න ආය අලුත් vlog එකක් අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. බයි බයි. ඉක්මනට හම්බෙමු. අමතක නොකර channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා all දාලා තියාගන්න ළමයි. මොකද එතකොට කර මගේ අලුත් vlog එකක් ආපු ගමන් ඔයාලට බලන්න බලවන්නේ. නම් බයි. වීඩියෝ එකත් like කරලා තියාගන්න.